Hello everyone, welcome to my YouTube channel. ඉතින් ඩුබායි වල ඉඳලා ලංකාවට ආවහම අපි ඉස්සෙල්ලාම ගියේ දියතලාව කදුරුගොඩ රාජමහා විහාරයට. අපි එහි හීල් දාණය බාරගත්තා. එහි ඉන්නේ ඉගෙන ගන්න හාමුදුරුවරු. ඉතින් අපි ඒ දානමය වැඩ කටයුත්තට තමයි ඉස්සෙල්ලාම ගියේ. මේ තියෙන්නේ යනකොට තිබ්බ ලස්සන පරිසරය. දානේ වැඩ කටයුතු ටික සිද්ධ වුණා හොඳම විදිහට. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ ඒ ටික ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපි මේ පන්සලත් එක්ක අවුරුදු 20ක විතර බැඳීමක් තියෙනවා. ඉතින් ඒ බැඳීම අපි ඉතින් හැම වෙලාවෙම අලුත් කරනවා අවුරුද්දකට සැරයක් කොහොම හරි එහෙ ගිහිල්ලා. ඉතින් එහෙ ගිහාම අපිට විනෝද වෙන්න තැන් තියෙනවා. ඉතින් අපි ඒ තැන් වලටත් ගිහිල්ලා පන්සලේ වැඩ කටයුත්තත් ඉවර වෙලා අපි එන ගමනේ ගියේ කුඹල්වෙල මහමෙවුනා අසපුවට. ඉතින් මේක මාරම ලස්සනයි. හරියට හිත නිවෙන තැනක් මෙතන. ඒ වගේම මුළු ලංකාවම පේනවා වගේ දර්ශනයක් තමයි උඩට ගිහාම තියෙන්නේ. පන්සලත් හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම ගොඩාක් සැහැල්ලුවක් හිතට මේ වගේ තැනකට ගිහාම. ඉතින් අපි ගියපු වෙලාව හවස් වරුව නිසා අහසත් හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි වටපිටාව දිස්සුනේ අපි යනකොට. ඉතින් අපි යන වෙලාවේ ලොකු වැස්සක් වැස්සා. ඊට පස්සේ එක පාරටම වැස්ස පායලා මෙන්න මේ විදිහට තමයි තිබුණේ. ඉතින් මෙතනට කවුරු හරි ගිහිල්ලා නැත්තම් ඇත්තටම ගිහින් බලන්න. ඇත්තටම ආස හිතෙනවා. ඒ වගේම බුදුබණ ඇහෙද්දී ඒක වෙනම හිතට සනීපයක්. ඉතින් අපි ඔය වට රවුම ගහලා කොහොම හරි පාන්දර විතර වුණා ගෙදර එද්දි. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ඊළඟ ට්‍රිප් එක අපි ගියේ දෙනියායේ බෙවර්ලි විලා එකට. ඉතින් මේකට ගියේ අපේ කියන්නේ මගේ හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක තමයි මේකට ගියේ. ඉතින් අපි මේකට වෙනම බස් එකක් අරගෙන ඉතින් පොඩි ළමයි ඉන්න නිසා එයාලගේ පහසු උදෙසා ඉතින් අපි ඔක්කොම අල්ලම ඉතින් මේ බස් එක ඇත්තටම අපිට හොඳයි, හොඳට කම්ෆර්ටබල්. ඒ වගේම අපි ගියපු ටයිම් එක, එතකොට ලොකේෂන් එකේ හැමදේමත් එක කියන්නේ ගාල්ලේ ඉඳන් දෙනියායට පැය දෙකක වගේ දුරක් තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක ඉතින් ඇත්තටම හැමෝටම පහසු වුණා මේ ගමනේ අනේක. ඉතින් මේ දෙනියාය බෙවර්ලි විලා එක ගැන කිව්වොත් එහෙම Facebook එකෙන් ඔයගොල්ලන්ට මේක බුක් කරගන්න පුළුවන්. මේ නමින් මෙයාලගේ page එකක් තියෙනවා. ඒ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ට බුක් කරගන්න පුළුවන්. ඉතින් මුළු විලා එකම රුපියල් 20000කට වගේ අපිට ගන්න පුළුවන්. අපිට වෙනම උයන්න කෙනෙකුත් ඒකට හම්බ වෙනවා. එයාට බඩු ටික ගිහින් දුන්නාම එයා අපිට වේල් 3 උයලා දෙනවා. අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ enjoy කරන්න විතරයි. ඉතින් බෙවර්ලි විලා එකේ විස්තරයකුත් මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක බලන්න. ඒ වගේම ඔයගොල්ලොත් මෙතනට ගිහිලා තියෙනවා නම් කමෙන්ට් එකකුත් අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් අපරාධි කියන්න බෑ. පවුලටම ඉන්න දඟකාරෝ දෙන්න තමයි මේ ඉන්නේ. තව චූටි බබෙකුත් ඉන්නවා, චූටි නංගි බබෙකුත් ඉන්නවා. ඉතින් අපි මේ යන අතරමඟ අපි උදෙන් ගියපු නිසා, ඉතින් කට්ටියට බඩගින්න නිසා, ඉතින් උදේ කෑම ගන්න අපි නතර කළේ මෙන්න මෙතන. ඉතින් අපි අනාතර මග තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි මේ පැත්ත. ඉතින් මේ පැත්තට සාමාන්‍යයෙන් හවසට වගේ වහිනවා. මම අහලා තියෙනවා මේ හරිය අයිති වෙන්නේ නිවර්තන තෙත්කලාපීය ගණයට කියලා. ඇත්තටම කියනවා නම් පරිසරය නම් ඉතින් මාරම ලස්සනයි. වැස්සම තමයි සීතල එන්නේ. ඉතින් මේ කන්ද උඩට යනකොට අපිට දැනුන නිකන් අපි හපුතලේ පැත්තට ගිහිල්ලා වගේ. ඉතින් මේ බෙවර්ලි විලා එක තියෙන, කියන්නේ මේ විලා එක හදලා තියෙන තැනට හොඳට view එක පේනවා. ඒ කියන්නේ වටේම කඳු පන්ති ටික ලස්සනටම පේන තැනක තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ෆොටෝස් ගහන්න, වීඩියෝස් කරන්න, ඒ වගේම චුටු වලට සෙල්ලම් කරන්න ලොකු ස්පේස් එකක් තියෙනවා මේ ගාඩන් එකේ. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ හොඳට පැලවවලා තියෙනවා. ඒ කියන්නේ මල් පැල, ඒ කියන්නේ හොඳට ගාඩන් එක මේන්ටේන් කරනවා. ඒ වගේම පිරිසුදු කරන්නත් මෙතන කට්ටිය ඉන්නවා. ඉතින් කතා කෙරුව ඇති. දැන් ඉතින් බඩු ටික අරගෙන අපි ඇතුළට යමු. ඉතින් ඔයාලට මම ඇතුළ පෙන්නන්නම් කොහොමද කියලා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේ එන්ට්‍රන්ස් එකෙන් ආපු ගමන් තියෙන්නේ ලිවිං ඒරියා එකට. ඉතින් හොඳට view එක පේන්න මේ වගේ windows තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සනට හොඳට එළිය පේනවා.
මේ වගේ ලොකු ස්පේස් එකක් තියෙනවා සාලේ. ඊට පස්සේ මේ සාලෙන්ම තියෙනවා කාමර දෙකකට ඇක්සස්. ඉතින් මේක කාමරයක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේ වගේම තමයි අනිත් කාමරෙත්. ඉතින් ගොඩක් කට්ටියක් ගන්න සාමාන්‍යයෙන් එකපාර 20කට 30කට මෙහි නතර වෙන්න පුළුවන්. දැන් අපිත් එක්කත් ගියා 25ක් විතර. ඉතින් මේ තියෙන්නේ ඒ කාමරේ. හැම කාමරයකටම ඇටච් වොෂ්රූම් එකක් තියෙනවා. මේ තියෙන්නේ කපල් එකකට හරියන බෙඩ්රූම් එකක්. මේකේ ඇඳක් ඒ වගේම මේකටත් වෙනම සෙපරේට් වොෂ්රූම් එකක් තියෙනවා. හැබැයි මේ කාමරෙන් එළියට යන්න පුළුවන්. ඒ කියන්නේ ගාඩන් එකට යන්න පුළුවන් වෙනම දොරක් දාලා තියෙනවා මේගොල්ලෝ. ඒ කියන්නේ වෙනම නිකන් වැරන්ඩා එකකින් යන්න පුළුවන් වෙන වගේ හදලා තියෙනවා. මේ තියෙන වින්ඩෝ එකෙන් මම ඔයාලට පෙන්නන ගාඩන් එක තමයි එතන පේන්නේ. ඉතින් උදේට නැගිට්ටාම view එක බලන්න යන්න ඉතින් මෙතනින් පුළුවන්. ඉතින් මම තෝරගත්තේ මේ කාමරේ. ඉතින් මායි මගේ හස්බන්ඩ්යි අපි දෙන්න තෝරගත්තේ මේ කාමරේ. මොකද කියනවා ඉතින් මෙතනට view එක ලස්සනම පේන නිසා. ඉතින් අපි චුට්ටක් ගිහිල්ලා බලමු එළියට කොහොමද view එක පේන්නේ කියලා. ඔන්න ඔහොම තමයි view එක පේන්නේ. හරිම ලස්සනයි කියලා නිම කරන්න බෑ. වචනත් නෑ අතරම කියන්න. ඒ තරම්ම ලස්සනයි. මේ දවල් 12ට විතර වගේ. ඒ වගේම මෙතන සුවනියර්ස් මේ විදිහට බිත්ති එල්ලලා තියෙනවා. ඉතින් ඒව කියවන්න පුළුවන්. ඒ වගේම මේකේ හිස්ටරි එක නිරූපණය වෙනවා. ඔන්න ඉතින් අපේ පුංචි කට්ටියත් ආස නිසාම අපි සෙල්ලම් කරන්න යන්නේ. ඉතින් ඔයාලට කියන්න අපි තෝරගත්ත තැන නම් ඇත්තටම 100% හොඳයි. ඒකට හේතුව තමයි අපිට නිදහසේ ඉන්න, ළමයි එක්ක සෙල්ලම් කරන්න, ඒ හැමදේම අපිට කරගන්න පුළුවන් මේ බෙවර්ලි විලා එක නිසා. ඔන්න ඉතින් අපේ ලන්ච් එක රෙඩි. ඉතින් අපි ගිහිල්ලා බොට් ටික දීපු ගමන්ම එතන ඉන්න මිනිස්සු අපිට කෑම හදලා දුන්නා. ඉතින් කෑම කන වෙලාවේ ඔන්න ඉතින් චූටි වැස්සකුත් ආවා. වැස්ස නම් ඉතින් ගොඩක් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ වැස්සට පස්සේ. ඉතින් වැස්ස පුංචි වෙලාවක උපරිම විනාඩි 5ක් 10ක් තියෙන ඇති. ඒකත් ලොකු වැස්සක් නෙමෙයි චූටි වැස්සක්. ඔන්න ඊට පස්සේ ටිකක් මේක අඳුරට හැරුණා. ඒ කියන්නේ ආසේ වැහි වලාකුළු තියෙනවා වලට පේනවනේ. ඉතින් මෙතනට view එක හොඳටම පේනවා. ඒ කියන්නේ වටේ හොඳටම පේනවා මේ වෙලාවේ. ඒ කියන්නේ අඳුරු ගතියක් එක්ක. මොකද තැන් තැන් වලට දැන් අහස දිහා බැලුවාම පේනවා තැන් තැන් වලට පොඩ වහිනවා. ඉතින් හරිම ලස්සනයි. පුංචි සීතලක් තියෙනවා. ඒක ලොකු සීතලක් නෙමෙයි. දරා ගන්න බැරි සීතලක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් පොඩි සීතලක් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ පුංචි හුලම් පාරක් එනවා. ඉතින් අවට පරිසරය හරි ලස්සනයි. කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලට ඔන්න ඉතින් මේ තැනට යන්න පුළුවන්. ඕගොල්ලන්ට යාළුවොත් එක්ක යනවා නම් යාළුවොත් එක්ක, ෆැමිලි එකත් එක්ක යනවා ෆැමිලි එකත් එක්ක, ෆැමිලි යාළුවෝ ඔක්කොම යනවා නම් හැමෝටම යන්න පුළුවන් ලොකු ස්පේස් එකක් තියෙන තැනක් තමයි මේ බෙවර්ලි විලා එක කියලා කියන්නේ. ඔන්න ඉතින් ටික ටික හවස් වේගන යන නිසා අපි බාබකියු දාන්න තමයි දැන් හදන්නේ. ඔන්න ඉතින් කට්ටිය බාබකියු දාලා සින්දු කියලා සාමාන්‍ය නිදාගන්න කොටත් රෑ 12ට විතර වගේ වුණා. හැබැයි ඉතින් උදේ පාන්දර අපි නැගිට්ටා. මොකද උදේ පාන්දර කියන්නේ මේ සාමාන්‍යයෙන් 8ට විතර වගේ. ඉතින් නැගිටලා මෙන්න මේ පරිසරය බලන්න එළියට ආවා. මාරම ලස්සනයි මේ view එක. ඒ කියන්නේ මේ වෙලාවේ අහස නිල් පාටයි. කොහෙත්ම වැහි කාලගුණයක් නැහැ මේ වෙලාවේ. පුළුන් වගේ වලාකුළු හැමතැනම තියෙන්නේ. ඉතින් මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් අපේ පුංචි කට්ටියත් උදෙන්ම නැගිලා ඒගොල්ලොත් මේ වටේ ඇවිද මේ බලන්න ඉතින් මෙහි තියෙන ලස්සන. ඉතින් අපිත් උදේ නැගිලා චුට්ටක් view එක බලලා තේ එකක් එහෙම බීලා ඉතින් ගාඩන් එකේ තව චුට්ටක් ඉතින් දැන් මේ ඇවිදින ගමන් හිටියේ. ඒ අතරේ බඩු ටිකත් කට්ටිය ලෑස්ති කරගන්නවා. මොකද අපි දැන් යන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් පැය 24ක් මේ විලා එකේ ඉඳලා දැන් ඊළඟට තව කට්ටියක් මෙතනට එනවා. ඒ කියන්නේ අපි යන ටයිම් එකට. ඒ නිසා දැන් ඉතින් අපි යන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ දුකින් හරි. ඉතින් මෙතනට එන හැමෝම මෙන්න මේ පොතේ මේ බෙවර්ලි විලා එක ගැන මොන හරි ලියලා යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔයාලත් මෙතනට ගියොත් අනිවාර්යයෙන්ම මෙතන මේ පොතේ මේ ගැන මොන හරි ලියලම එන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ගමන් දවස් ටික ගෙවුනේ. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.